අයිබෝවන් හැම දෙනාටම අපේ එන YouTube මාලිකාව සමග එකතු වෙන ඔබ සියලු දෙනාටම සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අදත් ලස්සන දවසක් උදා වෙලා තියෙනවා. ඔයාගේ ජීවිතේ තවත් එක් පියවරක් හරි ඉදිරියට අරගෙන යන්න පුළුවන් ලස්සන දවසක්. ඉතින් මේ ලස්සන දවස ඔයා කිසිසේත්ම මගහැර ගන්න එපා. ඉතින් එහෙනම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා මේ අපේ හින YouTube channel එක subscribe කරලා මාත් එක්ක මේ වීඩියෝ එක බලන දිගටම එකතු වෙන්න කියලා ඔයාට ආදරෙන් ඉල්ලීමක් කරනවා. ඉතින් අපි බලමු අද දවසේ මේ මම ගෙනාවු වීඩියෝ එක මොකක්ද කියලා. පොඩි සිදුවීමකින් ඔයාගේ මුළු ජීවිතය වෙනස් කරන්න පුළුවන්. අපි බලමු කොහොමද එහෙම වෙන්නේ කියලා. ඔබ කවදා හරි ඔයාගේ ජීවිතේ මුලින්ම වෙනස් කරපු පොඩි සිදුවීමක් ගැන ඔයා කල්පනා කරලා තියෙනවද? ඔයාට මතක් වෙනවද? සමහර විට එක යාළුවෙක් එක්ක කරපු පොඩි කතා බහක් වෙන්න ඇති. නැත්තම් අහම්බෙන් දැකපු දෙයක් වෙන්න පුළුවන්. ඇත්ත. ඒ කතාව සම්පූර්ණයෙන්ම නිවැරදි. අපේ ජීවිතේට බලපාන ලොකු දේවල් විතරක් නෙමෙයි පුංචි සිදුවීම් පවා අපේ ජීවිතේ ගමන් මඟ සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන්. සමහර වෙලාවට අපි හිතන්නේවත් නැති බොහොම සුළු සිදුවීමකින් අපි අලුත් අවස්ථාවන් ලැබෙන්න පුළුවන්. අලුත් දර්ශනයක් ඇති වෙන්න පුළුවන්. නැත්නම් අපි අපේ මුළු අනාගතෙම වෙනස් කරන තීරණ ගන්න අපිට බලපෑමක් සිදු වෙන්න පුළුවන්. මතකද සමහර වෙලාවට අපි පාරේ යනකොට යාළුවෝ හම්බ වෙනවා, කතා බහ කරනකොට අපිට අලුත් දේවල් ගැන අලුත් රැකියා අලුත් දේවල් ගැන ආරංචි ලැබෙනවා. එහෙම නැත්නම් අපි අහම්බෙන් පොතක් කියවනකොට ඒ පොතේ අදහසක් අපේ හිතට කොච්චර කාවැදෙනවද කියලා. ඉතින් ඒක අපේ ජීවිතේට ලොකු වෙනසක් කරනවා. තවත් වෙලාවට අපි හිතන්නේවත් නැති විදියට කෙනෙක්ගෙන් ලැබෙන පුංචි උදව්වක් නැත්තම් සහයෝගයක් අපිට විශාල සාර්ථකත්වයක් කරා යන්න අඩිතාලම දාගන්න පුළුවන්. ඉතින් මේ වගේ සිදුවීම් හරියට සමනලෙක්ගේ තටු ගැසීමක් වගේ. ඔබ දන්නවාද සමනලෙක්ගේ පුංචි තටු ගැසීමකින් ඈත රටක කුණාටුවක් ඇති වෙන්න පුළුවන් කියලා. අපේ ජීවිතෙත් ඒ වගේම පුංචි සිදුවීමකින් ඇති වෙන බලපෑම කොච්චර දුරට යන්න පුළුවන්ද කියලා අපිට හිතා ගන්නවත් බෑ. වැදගත් වෙන්නේ ඒ සිදුවීම ලොකුද පොඩිද කියන එක නෙමෙයි. ඒ සිදුවීමෙන් පස්සේ අපි ඒකට ප්‍රතිචාර දක්වන විදිහ තමයි වැදගත් වෙන්නේ. ධනාත්මක විදියට හිතන්න පුරුදු වෙන්න. සමහර වෙලාවට අපි බලාපොරොත්තු නොවු දෙයක් සිද්ධ වෙද්දී අපි කලබල වෙනවා. ඒ මොහොතේදී අපි ධනාත්මක විදියට හිතලා මේකෙන් අපිට හොඳ දෙයක් වෙන්න පුළුවන් කියලා හිතුවොත් අපිට ඒ සිදුවීමේ උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන්. සමහර වෙලාවට අසාර්ථක වීමක් කියලා අපි හිතන දෙයක් පවා අපිට අලුත් දෙයක් ඉගෙන ගන්න තවත් ශක්තිමත් වෙන්න තියෙන අවස්ථාවක් වෙන්න පුළුවන්. ඔබේ ජීවිතේ තවත් කිසිම සිදුවීමකින් ඔබේ ජීවිතේ තවත් පුංචි සිදුවීමකින් ලොකු වෙනසක් වෙලා තියෙන්න පුළුවන්. බලාපොරොත්තු අත්හරින්න එපා. හැමදාම විවුර්ත මනසකින් ඉන්න. අලුත් අත්දැකීම් වලට අලුත් අවස්ථාවන්ට බලාගෙන ඉන්න. මිනිස්සු එක්ක කතා කරන්න, අලුත් තැන් වලට යන්න, අලුත් දේවල් ඉගෙන ගන්න උත්සාහ කරන්න. ඔයා දන්නේ නැහැ සමහර විට හෙට දවසේම ඔයා හිතන්නේවත් නැති පුංචි සිදුවීමකින් ඔයාගේ මුළු ජීවිතේම ආලෝකමත් වෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ ජීවිතේ අපි කියමු ඔයා ගන්නවා ලොතරැයියක්. ඔයා හිතන්නේවත් නැති විදිහට ඔයාට ලොතරැයියේ සුපුරුදු ජයග්‍රහණය ලැබිලා තියෙන්න පුළුවන්. ඒක පුංචි සිදුවීමක් වෙන්න පුළුවන්. මොකද ඔයා පුංචි රුපියල් 20ක් හෝ 40ක් දීලා ඒ ලොතරැයි පත මිලදී ගන්න පුළුවන්. ඔයාලා නිකන් සිතට හිතුණු දෙයක් නිසා. ඉතින් ඒ පුංචි සිදුවීමේ ඒ පුංචි රුපියල් 40 ඔයාට විශාල ධනයක් ලැබෙන මාර්ගයක් බවට පත් වෙනවා. ඉතින් අන්න ඒ වගේ තමයි අපේ ජීවිතේට ලැබෙන පුංචි සිදුවීම් පුංචි අත්දැකීම් අපේ ජීවිතේ ලොකු වෙනසක් කරන්න
මඟ පාදනවා. ඉතින් බලන්න ඔයාගේ ජීවිතෙත් මේ වගේ පුංචි පුංචි සිදුවීම් වෙනවද කියලා ඔයාගේ ජීවිතෙත් ලොකු වෙනසකට පාර හදාගන්න පුළුවන්. ඉතින් මතක තියාගන්න ඔයා මොන තත්වයක හිටියත් ඔයාගේ ජීවිතේ මොනවා වුණත් හැම පොඩි සිදුවීමක්ම අලුත් අවස්ථාවක්. ඉතින් ජීවිතය කියන්නේ පුංචි පුංචි සිදුවීම් ගොඩක එකතු වෙලා හැදෙන විශාල චිත්‍රයක්. ඒ හැම සිදුවීමක්ම ඔයාගේ අනාගතයට බලපානවා. පුංචි සිදුවීමකට උනත් ඔයාගේ මුළු අනාගතේම වෙනස් කරන්න තියෙන ශක්තිය ඔයා විශ්වාස කරන්න. මොකද මේ වගේ සිදුවීම් හරියට සිද්ධ වෙනවා. ධනාත්මක විදියට හිතන්න අනිවාර්යයෙන්ම ඔයාගේ ජීවිතේ ලොකු වෙනසක් කරගන්න ඔයාට පුළුවන් කියලා ඔයා විශ්වාසයෙන් ඉන්න. ඉතින් ඔයාගේ ජීවිතේ එක මොහොතකින් වෙනස් වෙන්න පුළුවන්. පුදුමයි නේද? හැබැයි ඒක තමයි ඇත්ත. මේ පුංචි දේවල් ගැන හිතලා ඔයාට පුළුවන් ජීවිතය ගැන හොඳ ලස්සන අනාගතයක් හදාගන්න. එහෙනම් මේ වීඩියෝ එක ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා අපේ ඉන්න YouTube channel එක subscribe කරලා මේ වීඩියෝ එකට වැදගත් වුණා නම් තව කෙනෙකුට බලන්න share කරලා දිගටම මාත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරන ගම ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්න. ඔයාලා හැම දිනකටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.